මම bodybuilding.lk ආයතනයේ භාග්‍ය මෙන්ඩිස් ලාවිත එකතු වෙලා ඉන්නවා ડોක්ටර් පණ්ඩුල බස්නායක. එයා ක්‍රියේටින් පිළිබඳව විස්තරයක් අපිට දෙන්න තියෙනවා. ක්‍රියේටින් ගත්තාන් පස්සේ මේ ගොඩක් ඇත්තටම මේ මහජනතාවගේ ගොඩක් මේ නොමග යවෙන සුළු සිතුවිලි ඒ සම්බන්ධයෙන් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියේටින් කියන එක මේ වකුගඩු වලට ගොඩක් හානිකර තත්ත්වයක් ඇති කරනවා කියලා. ඇත්තට මේක ඇවිල්ලා තියෙන්නේ මේ ඇඟේ තියෙන ලේවල තියෙනවා මේ වකුගඩු අක්‍රිය වෙනකොට ක්‍රියේටිනීන් කියලා සංඝටකයක් මේ බයි ප්‍රොඩක්ට් එකක් වැඩි වෙනවා. ඒ කියන්නේ අතුරු ප්‍රතිඵලයක් මේ ප්‍රෝටීන් කැඩිලා එන. ඉතින් මේ ක්‍රියේටිනීන් ක්‍රියේටින් එක පටලගෙන මේ වකුගඩු මේ නරක වෙනවා කියලා ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා දෙනවා. මොකද එහෙම ඒක කිසිම සම්බන්ධයක් නැහැ මේ ක්‍රියේටින් වලට. ඉතින් මේ ඇත්තටම ක්‍රියේටින් හැදලා තියෙන්නේ මේ අර මේ ඇමයිනෝ ඇසිඩ් වර්ග තුනක එකතුවකින්. එතකොට මේ ඇමයිනෝ ඇසිඩ් වර්ග තුන එකතු වෙන හදලා තියෙන මේ ක්‍රියේටින් පාවිච්චි කරන්න ඇයි කියලා බැලුවොත් ඒකෙන් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් වෙනවා. එකක් තමයි මේ ඒකෙන් මසල්ස් වල තියෙන මේ එනර්ජි වැඩි කරනවා. මසල්ස් වල ATP ප්‍රමාණය වැඩි කරනවා ක්‍රියේටින් පාවිච්චි කරාම. පස්සේ ඒක නිසා අපිට වැඩි මේ බරක් උසුලවන්න පුළුවන් අපි කරන ව්‍යායාමයේදී. ඊට අමතරව ඒක මසල් එක හොඳට හයිඩ්‍රේට් කරනවා. ඒක නිසා මසල් එක මේ සාමාන්‍ය ව්‍යායාම කරනකොට මසල් මේ කැටබොලයිස් වෙනවා කියලා කියන එක මසල් කැඩෙනවා ගතියක් කරනවා. නමුත් ක්‍රියේටින් වලින් ඒක නවත්තනවා. එතකොට ඒක නිසාත් මේ මසල් එකේ වර්ධනය වැඩි තත්ත්වයකටපත් වෙනවා. ඊට අමතරව ඒකෙන් ඇඟ ඇතුලේ තියෙන මේ growth factors වැඩි කරනවා. ස්වභාවිකව ඇඟේ තියෙන මේ insulin like growth IGF කියලා කියනවා. ඒක වැඩි කරනවා ක්‍රියේටින් පාවිච්චි කරලා පස්සේ. ඉතින් මේ කරුණු තුනම එකතු වුණාන් පස්සේ ඒක නිසා මසල් වල වර්ධනය ක්‍රියේටින් පාවිච්චි කරන නැති කෙනාට වඩා වැඩි. ඉතින් ඒක තමයි ප්‍රධානම කාරණා තුන ක්‍රියේටින් සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඒක වකුගඩු වලට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක පාවිච්චි කරන එකෙන් තමගේ කරන ව්‍යායාම කටයුතු වල වර්ධනයක් වීම විතරයි සිදු කරන්නේ.